බිම වැටෙන්නේ නෑ. ඔය ළමයාව ගිහිල්ලා ඇරලවන්නම්. නගරට බිම වැටෙන්නේ නෑ. ඔය ළමයාව ගිහිල්ලා ඇරලවන්නම්. නගරට ගියාම ගෙදර යන පාර හොයා ගන්න පුළුවන් නේ. මට දැන් යන්න තැනක් නැහැ. මම ගෙදරක වැඩ කර කර හිටියේ. මේ පැනලා යන ගමන්. ඒ නිසා මට ආපහු ගෙදර යන්න කොහෙත්ම බෑ. ඒ වුණාට ඔය ළමයාට අපිත් එක්ක මෙහෙ ඉන්නත් බෑනේ. කමක් නැහැ. ඉන්න. සුන්සකු නවතින්න. ඔයාට තේරෙන්නේම නැද්ද? ඔයත් මේ පැනලා යන ගමන්නේ. තවත් අයට කොහොමද නවාතැන් දෙන්නේ? ඈත් පැනලා යන ගමන්නේ. ඉතින් තියාගමු. සුන්සකු වයසක මත්සු මාව තියාගෙන උදව් කළා වගේ අපි ඇයවත් තියාගමු. නුඹට කිව්වට තේරෙන්නේ නෑනේ. මම උදව් කරන්නම්. ඕන දෙයක් කියන්න. මට ඕන දෙයක් පුළුවන්. උයන්නත් පුළුවන්. එහෙදි කරපු වැඩ අමාරුද? පැනලා යන්න තරම් අමාරුද? අමාරු නිසා පැනලා යනවා නෙවෙයි. මම කිසිම දෙයක් හොරකම් කළේ නැහැ. ඒ වුණත් ඒගොල්ලෝ කියනවා මම තමයි ඒක හොරකම් කළේ කියලා. එහෙමද? ඔයාටවත් මම විශ්වාසද? ඔයාගේ නම මොකද්ද? ඔෂීන්. ඔෂීන් ලස්සන නමක්. ඔෂීන් කියන්නේ මොකටද? විශ්වාසයට, සත්‍යයටත් කියනවා. දරා ගැනීමට වගේම දෙවියන්ටත් කියනවා. දෙමව්පියන් ඔයාට හොඳ නමක් දීලා තියෙන්නේ. ඒ නමට අනුව ජීවත් වෙන්න ඉගෙන ගන්න. හාවට ඔයා වෙඩි තිබ්බද? හොඳට ඉලක්කෙට වෙඩි තියන්න පුළුවන් නේද? හරි පුදුමයි.